ඔයා දන්නවද? ලෝකයේ ප්‍රබලතම නාවික හමුදාවන් පවා බියෙන් වෙවලන රුසියාවේ සර්කන් හයිපර්සොනික් මිසයිලය ගැන. මේක සාමාන්‍ය මිසයිලයක් නෙවෙයි. නැව් මරා දමන්නෙක්. ශබ්දයට වඩා 9ක් ගුණයක් වේගයෙන් එන මේ මිසයිලය වටා ගමන් කරන විට අධික රශ්මිය නිසා ප්ලාස්මා පලිහක් නිර්මාණය වෙනවා. මේ නිසා සතුරන්ගේ රේඩාර් වලට මේ මිසයිලය පෙනෙන්නේ නැහැ. මැද පෙරදිග කලාපයේ ඉරානයට සහාය දක්වමින් රුසියාව මේවැනි අවියක් භාවිත කළහොත් ඇමරිකාවේ දැවැන්ත යුද නැව්වලට තප්පර ගණනක් ඇතුළත දියබත් වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ වේගයට ප්‍රතිචාර දක්වන්න කිසිම ආරක්ෂක පද්ධතියකට බෑ. විශේෂත්වය වෙන්නේ මේ මිසයිලේ තියෙන අධික වේගය සහ චාලක ශක්තිය, kinetic energy. පුපුරන ද්‍රව්‍ය නැති වුණත් මේක නවක වෙදුණු සැනින් විශාල නෞකාවක් දෙකට මැදින් කඩා දමන්න පුළුවන්. ඊරාන ඇමරිකා යුද්ධකේදී හෝමුස් සමුද්‍ර සංධිය වැනි පටු තැන්වලදී මේ සර්කන් මිසයිල භාවිත වුණොත් මුළු ලෝකයේම තෙල් සැපෙවුම නතර වී රන් මිල සහ ඉන්ධන මිල කිසිදා නොසිතූ ලෙස ඉහළ යාවි. රුසියාවේ මේ තාක්ෂණය යුද පිටියේ බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරයිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ තවත් යුද තාක්ෂණික තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.